ආයුබෝවන්. අපි අපේ ජීවිතවලට සතුට ලං කරගන්න විවිධ විදිහටනේ නේද? සමහර අපිට හුඟක් සල්ලි ඉබේම සතුට හොයනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගෙවල් දොරවල් යාන වාහන වලින් සතුට හොයනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දාන්න මාන තනතුර වලින් සතුට හොයනවා වෙන්න පුළුවන්. මම ඔයාගෙන් මෙහෙම අහන්නද? සතුටින් ජීවත් වෙන්න ඇත්තටම මේ දේවල් ඕනෙද? ඇයි අපිට බැරි ජීවිතේ පුරාවටම හරිම සරල සුන්දර සතුටක් රඳවගන්න? ගොඩාක් වෙලාවට හිතේ තියෙන සතුට නැති කරන්නේ හිතයි නේද? ඔයා මතක තියාගන්න අනිත් අයගේ හැසිරීම් චර්යාව එයාලගේ කතා බහෙන් අපේ හිතුරට අසතුට රෝපණය කරන්න පුළුවන් කියලා. ඔයා මුදල් වලට ඉරහි වෙන්න ඕනි නෑ. මුදල් වගේම භෞතික සම්පත් වලින් ඔයාට සතුට ළඟා කරගන්න පුළුවන්. ඒ වුණාට හැම අවස්ථාවකටම මේක අදාළ නැහැ. ඕනි තරම් සුඛභෝගී යාන වාහන නිවාස මිල මුදල් තියෙන ඒ වුණාට හිතේ පොඩ්ඩක්වත් සතුට නැති මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ජීවිතේ සතුට ළඟා කරන ප්‍රධානම දෙයක් තමයි සරල ජීවන පැවැත්ම කියන්නේ. ඔයා BMW රථයක් ගමන් කළත් මුදල් ඕනි තරම් හම්බ කළත් සමහර අපිට වඩා සතුට නම් උපයා ගන්න බෑනේ. වැරදි විදිහට තේරුම් ගන්න එපා. මුදල් සමග භෞතික සැප සම්පත් එක්ක සතුටු වීම වරදක් කියලා නෙමෙයි කියන්නේ. ඒවා මූලික අවශ්‍යතාව වෙන්න පුළුවන්. ඒත් අමතක නොකළ යුතු දේකුත් තියෙනවා. ඒ තමයි ජීවිතයේ සතුට උදෙසා තවත් දේවල් තියෙනවා. මිනිස්සුකෝල මානසික සම්බන්ධතා පවත්වා ගන්න, කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්න, සබාදාමට මුසු වෙන්න. ඔයාගේ ජීවිතයේ අපූර්ව සතුටක් ඇති වෙන්න ඉවහල් වෙන්න මේ දේවල් හේතු වෙනවා. ඔයාලට කියන්න පුළුවන් මම සතුටින් ජීවත් වෙන්න කැමතියි. ඒත් හැමදාම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ එක කොහොමද සතුටින් ජීවත් වෙන්නේ කියලා. ඔයාට අපි හැමෝටම අඩු වැඩි විදිහට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න කියන අභියෝග වලට. ගොඩාක් අයට සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රශ්නයක ඕනටත් වඩා ගැටෙනවා. එතකොට ප්‍රශ්නෙකින් උත්තර වෙනවා. මේ සබා දහම ප්‍රශ්නේ ඇති කරන්නේ විසඳුමකුත් එක්කමයි. ඔයාට ඉක්මනින්ම විසඳුම හම්බ වෙන්නත් පුළුවන්. කාලයක් ගිහින් විසඳුම හම්බ වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා ප්‍රශ්න වලින් හැම්බත් වෙන්න එපා. ප්‍රශ්න වලින් ඉහළින් ජීවිතේ දකින්න පුරුදු වෙන්න. එහෙනම් තවත් දවසකින් මුණ ගැසෙමු.